ආයුබෝවන් හැමෝටම කලින් වීඩියෝ එකෙන් අපි කොහොමද ලේසියෙන්ම ස්කෙච් එකක් ඇඳගන්නේ කියලා කතා කළා. ඒක බලපු නැති අයට මම මේ වීඩියෝ එක ලින්ක් කරන්නම්. අද මම අරගෙන ආවේ ගොඩාක් අය කාලයකින් ඉඳන් ඉල්ලපු වීඩියෝ එකක්. අපි හැමෝම පෝර්ට්‍රේට් එකක් අඳින්න ආස වුණාට ඒක රියලිස්ටික් මට්ටමට ගන්න එක ලේසි නැහැ. විශේෂයෙන්ම කොණ්ඩේ අඳින්න එක ගොඩාක් අයට ප්‍රශ්නයක්. ඉතින් අද මම මගේ මේ පෝර්ට්‍රේට් එක හරහා ඔයාලට කියලා දෙනවා රියලිස්ටික් විදියට කොණ්ඩේ අඳින රහස් සහ ඕනෑම පෙන්සිල් පෝර්ට්‍රේට් එකක් පටන් ගන්න කලින් ඔයාලා අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන මූලික කරුණු ටිකක්. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාටත් පුළුවන් අදම මේ වගේ පෝර්ට්‍රේට් එකක් අඳින්න පටන් ගන්න. මුලින්ම බලමු මේ වැඩේට අපිට ඕන කරන දේවල්. මුලින්ම අපිට ග්‍රැෆයිට් පෙන්සිල්ස් ටික ඕනේ වෙනවා ෂේඩින්ග්ස් වලට. මේ පෙන්සල් ගැන අපි ඉස්සරහට වීඩියෝ එකකින් කතා කරමු. දැනට ලා පාට ෂේඩින්ග් වලට HB 2B වගේ පෙන්සල් සහ කළු පාට තැන් වලට 6B 8B වගේ පෙන්සල් පාවිච්චි කරන්න පුළුවන්. තව අපිට චාකෝල් පෙන්සල් අවශ්‍ය වෙනවා. මේ වගේ හොඳ ෂයිනි නැති තද කළු පාටක් තියෙන නිසා අපිට කොණ්ඩේ හොඳට ෂැඩෝස් පෙන්වන්න පුළුවන්. බ්‍රෑන්ඩ්ස් ගැන මුලින්දී හිතන්නේ නැතුව අඩු මුදලකින් ගන්න පුළුවන් soft and hard charcoal pencil දෙකක් ගන්න බලන්න. ඊට අමතරව මේ black pencil එක මම use කරනවා graphite pencils වලින් එන shine එක නැති කරගන්න. ඒත් ඔයා පුරුදු වෙන්න අදින්න කෙනෙක් නම් මේක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. තව හොඳට මැකෙන කෑල්ලක්. මේ ඉරේසර් පෙන්සිල් එකත් ඔයාට කොණ්ඩේ අදිද්දි ගොඩාක් උදව් වෙනවා. හැබැයි ඔයා අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් නම් සාමාන්‍ය මකනියක් කපලා වුණත් මේ වැඩේට හදා ගන්න පුළුවන්. අන්තිමට බ්ලෙන්ඩ් කරන්න මං ගන්නේ soft brush එකක්, cotton buds සහ tissue paper එකක්. දැන් අපි එමු වැදගත්ම කොටසට. ඒ කියන්නේ ඔයාගේ පෝර්ට්‍රේට් එකේ කොණ්ඩේ අඳින විදිහ. ඔයා තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි කොණ්ඩේ තනි කොණ්ඩගස් එකතු වෙලා හැදුනට පෙන්සිල් ඩ්‍රොයින් එකක් කරද්දි එහෙම ගහෙන් ගහ අඳින්න බෑ කියන එක. ඒක නිසා මුලින්ම රෙෆරන්ස් එකේ කොණ්ඩේ සරල හැඩතල වලට වෙන් කරගන්න. ඒවා ඉස්මතු වෙන විදිහට තමයි අපි ටෝන්ස් දාන්න ඕනේ. තව ඒ ෂේප්ස් වල කොණ්ඩේ ඩයිරෙක්ෂන් එක. ඒ කියන්නේ කොයි පැත්තටද කොණ්ඩගස් බහුතරය යන්නේ කියන එකත් බලන්න. මොකද ඔයා ෂේඩින් කරද්දි ඔයාගේ පෙන්සල් ලිරි භාවිතා කරන්න ඕනෙත් ඒ දිශාවටයි. එහෙම කරගෙන මුලින්ම අපි රෙෆරන්ස් එකේ තියෙන කොණ්ඩේ ඩාර්ක්ම ටැන් ටික චාකෝල් පෙන්සලක් භාවිතා කරලා අඳ ගන්නවා. එතකොට අපිට හොඳ අයිඩියා එකක් එනවා කොණ්ඩේට කොහොමද ලයිට් එක වැටිලා තියෙන්නේ කියලා. ලේසිම විදිහ තමයි මේ ඩාර්ක් කොටසුත් ඔයා ස්කෙච් එක ගහද්දිම මාක් කරගන්න එක. දැන් ඔයාගේ ගෝල් එක වෙන්න ඕනේ අපි වැඩියෙන්ම ඩාර්ක් විදිහක ඇඳපු කොටස් වල ඉඳලා ඒ ඩාර්ක් ගතිය අඩු කොටස් වලට වෙනකන් ක්‍රමාකූලව ඩාර්ක් කරන්න එක. මේකට මම පාවිච්චි කරන්නේ මගේ soft charcoal pencil එක සහ graphite හෝ black pencil. මෙතනදී soft charcoal pencil එක පාවිච්චි කරන්නේ ඒක hard charcoal එකට වඩා අපිට blend කරන්න පහසු වෙන නිසා. මේකෙදි පැන්සල ගොඩක් තද කරන්න යන්න එපා. එතකොට ඔයා බ්ලෙන්ඩ් කරාම ඔයාට චිත්‍රය සම්පූර්ණයෙන්ම කළු වෙලා අපිට අවශ්‍ය කරන ත්‍රිමාන ගතිය නැති වෙලා ෆ්ලැට් විදිහට පේන්න ගන්නවා. ඔයා අලුතින්ම චිත්‍ර අඳින්න පටන් ගන්න කෙනෙක් නම් මුලින්ම ටිකක් වෙලා අරන් වෙන කොලයක එක පැන්සල් වලින් ෂේඩ් කරන්න පුරුදු වෙන්න. තව කොණ්ඩේ අදිද්දි ඔයා මුලින්ම කොණ්ඩේ වෙන් කරගත්ත කොටස් වෙන මාර්ගෙන ෂේඩින් කරන්න. එතකොට ඔයාට ගොඩාක් ලේසි වෙයි. ඊට පස්සේ අපි මේක බ්ලෙන්ඩ් කරන් ඉමු. මේකට මං මේන්ලි ගන්නේ soft brush එක. ඉස්සරහ වීඩියෝ එකකින් විවිධ වර්ගයේ blending tools සහ කොහොමද හරියන tool එක හොයාගන්නේ කියලා අපි කතා කරමු. මේවා ටික dark ඉදම් light වෙනකන් shading සහ blending කරන්න. ඒත් එක්කම ඔයාගේ art එක reference එකත් එක්ක දිගින් දිගටම compare කරන්න අමතක කරන්න එපා. දැන් අපි කොණ්ඩේ highlights දාගන්න විදිහ බලමු. මේක අපේ ඉරේසර් පෙන්සිල් එකකින් ඔයාට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයාගේ චිත්‍රේ 3D ගතිය ගන්න වගේම කොණ්ඩගස් පෙන්වන්නත් මේක ගොඩක් වැදගත්.
හයිලයිට් දාද්දී ගොඩක් අය කරන මිස්ටේක් එකක් තමයි රෙෆරන්ස් එකේ පේන හැම කොණ්ඩ ගහම ඒ විදිහටම අඳිනු උත්සාහ කරන එක. මේකෙදි එහෙම ගොඩක් ඩීටේල්ස් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කොණ්ඩයක් කොහොමත් එක විදිහට තියෙන්නේ නැහනේ. ඒක නිසා ඔයාට නැචරල් කියලා හිතන විදිහට හයිලයිට්ස් දාගන්න. මතක තියාගන්න පෙන්සිල් පෝට්‍රේට් එකක සාර්ථකත්වයට බලපාන වැදගත්ම දේ තමයි ඔයාගේ ඉවසීම. මොකද ඉක්මන් වෙලා මේක කරන්න බෑ. ලේයර් එකෙන් ලේයර් එක තමයි ඔයාගේ චිත්‍රයේ රියලිස්ටික් ගතිය එන්නේ. ඒක නිසා නිතර පෙන්සිල් ආර්ට්ස් ඇඳලා පුරුදු වෙන එකෙන් ඔයාගේ හැකියාව වගේම ඉවසීමත් වැඩි දියුණු වේවි. ඉතින් මේ විදිහට තමයි මම මගේ හැම පෝට්‍රේට් එකකම කොණ්ඩේ අඳින්නේ. මීට අමතරව ලයිට් වලින් පටන් අරන් ඩාර්ක් වෙනකන් අඳින්නත් ඔයාට පුළුවන්. ඒකත් කරන විදිහ අපි ඉස්සරහ වීඩියෝ එකකින් බලමු. ඉතින් ඔයාලත් මේ ක්‍රම ටික try කරලා බලන්න. ඔයාලා ඇඳපු චිත්‍ර මට Instagram එකේ එවන්න. මම මේවා බලන්න ආසාවෙන් ඉන්නවා. වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. මම මේ වගේ තවත් drawing tutorials ඉස්සරහට අරන් එනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.